අද මේ පැත්තට වහිනවා හොඳට. අපි වෙද එක බලන්න මේ ආවේ. ඒක හින්දා දැන් පොඩ්ඩක් කාර්යකට වෙලා ඉන්න වැස්ස අඩු වේවි කියලා පොඩ්ඩක් බලන්න. හුළඟක් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. කියන්නේ වැස්ස එන්නේ පැත්තට. හුළඟ එක කෙලින් වහින වැස්සක් නෙවෙයි තියෙන්නේ. වැස්ස එන්නේ හරහට. ඒක හින්දා කුඩයක් එහෙම ඉහළගෙන යන්න බෑ කොහොමත්. ජැකට් එක දාගෙන තමයි යන්න වෙන්නේ. පොඩ්ඩක් බලන්න ඕන මේ අඩු වේවි කියලා. වාහනෙත් හෙල්ලෙනවා මේ හුළඟේ. මේකට ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මේ කැමරාව හෙල්ලෙන්නේ වාහනේ හෙල්ලෙන මේකට තමයි. මේ බලමු තව විනාඩියක් දෙක. මේ කන්ද මුදුනට තමයි යන්න හිතන් ඉන්නේ. මේ එජ්ජගේ තැනක තමයි තියෙන්නේ මේ රොබින් හුඩ් කේව් එක. අපිට ඒක හොයාගන්නත් වෙනවා. මේ කන්දේ තැනක තියෙනවා. එතන පල්ලෙහින් තියෙනවා පාත් එකක් යන්න. ඒ වෝකින් පාත් එකේ ගිහිල්ලා මේ මුදුනට යන්න. පාර තියෙන්නේ ඒ පාර නම් ගන්න මේ උඩ හදලා දිනව පිටන්න අපි වාහනේ මෙතන නවත්තපු හින්දා බැලුවා පොඩි අඩිපාරකුත් තියෙනවා මේ උඩට කොහොමත් අර කඳ උඩට තමයි යන්න ඕන ඒකින්ද මේ අඩිපාර දිගේ යන්න පුළුවන් කියලා බලන්න යනවා දැන් වැස්ස පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. ඒ හුළඟ තියෙනවා බලාගෙන ඉන්න ලික්ස් එක. මෙතන මුදුනට තමයි යන්න තියෙන්නේ. කැමරාවෙන් පේනන් වඩා ටිකක් බලද්දි දුරයි. හැබැයි මේ වම් පැත්තෙන් තව පාරක් තියෙනවා ගල්ලේ මල්ලලා. හැබැයි මේ අපි දැන් යන්නේ ෂෝට් කට් එකකින්. වාහනේ මෙතන නවත්තලා අපි ෂෝට් කට් එකකින් යන්න බැලුවා. නැත්තම් කාර් පාක් එකේ ඉඳන් ගොඩක් දුර ඇවිදින්න ඕන. ට්‍රෙකින් වගේ මේ වෝකින් පාත් එකක් තියෙන්නේ. වීඩියෝ එක එඩිට් කරද්දී නොයිස් කැන්සලේෂන් උපරිම දාලා තියෙන්නේ. නැත්තම් වින් නොයිස් එක නිසා අහන් ඉන්න අමාරුයි. ඔයාලට බලන්න මෙන්න මෙහෙම තමයි මේ නොයිස් කැන්සලේෂන් නැතුව ඇහෙන්නේ. අපි දැන් භාගයක් විතර දුර ඇවිල්ලා තියෙන්නේ. මෙතනට හරි ලස්සනට ඈත පේනවා. අද අවුව තියෙන දවසක් වුණා නම් හරිම ලස්සනට මේ පළාතම බලන් තිබුණා. හැබැයි ඉතින් මෙහෙම මූඩි දවසක් වුණාමත් ඒකෙත් වෙනම ලස්සනක් තියෙනවා. අපි මේ ඉන්නේ පීක් ඩිස්ට්‍රික්ට් නැෂනල් පාර්ක් එකේ. මේක තමයි UK වල මුලින්ම නම් කෙරුණු නැෂනල් පාර්ක් එක. ඒ 1951 දී වර්ග සතපුම් 555 පුරාවට විහිදලා තියෙන මේ පීක් ඩිස්ට්‍රික්ට් නැෂනල් පාර්ක් එකට ලෝපුරා සංචාරකයින් මිලියන 13ක් පමණ වාර්ෂිකව එනවා. මේ නැෂනල් පාර්ක් එකේ තියෙන ෆුට්පාත් වල මුළු දුර සතපුම් 1600ක් විතර වෙනවා. මේ රොබින් හුඩ් කේව්ස් කියන්නේ පීක් ඩිස්ට්‍රික්ට් වල තියෙන තවත් එක කේව් එකක්. නැත්නම් කියන්නේ පොඩි බැල්කනි එකක් වගේ තියෙනවා. ඒක මේ ලෙජන්ඩ් එකක් විදිහට විශ්වාස කරනවා. රොබින් හුඩ් එයාගේ කල්ලියත් එක්ක පැනලා ඇවිල්ලා ඒ කේව් එකේ හැංගිලා ඉතින් මේ උඩු වටේ මේ නිසා ඒගොල්ලෝ ඒක නිකන් අර මේ නරකුම් කුටියක් වගේ කියන්නේ මේ ආරක්ෂාවට මේ සතරකින් ආරක්ෂාවෙන් හොඳ තැනක් වගේ පාවිච්චි කරා කියලා මේ තමයි පුරාවෘත්තවල සඳහන් වෙන්නේ. තොල් දෙක පාර ඉදිරිය සීතලට මේ ගල්වලා වගේ තියෙන එක හින්දා අට මූව් වෙන එක හිතා ගන්න බෑ. පාර හිතලයි උලඟ හින්දා මේ මොකද මේ දවස්වල උලඟ තියෙන ගොඩක් ඒ වුණාට ටෙම්පරේචර් එක ගොඩක් අඩු නැහැ. උලඟ හින්දා ගොඩක් සීතල දැනෙනවා නේද? අපි ගණන් ගිහිලා වරමු රොබින් හුඩ් කේව් එකට මොකද බලන්න පුළුවන්. එහෙනම් අපි යමු.
හරිවන්න අපි හරිම අමාරුවෙන් උඩටාව හුළඟ නිසා වැටෙන්න යනවා ඇවිදින්න බෑ. මේ බලන්න මෙතන වතුර දිහා හුළඟ ස්පීඩ් එක. මෙයාවට ගස් නැති නිසා හුළඟ කොච්චරද කියලා බැලුවට අයිඩියා එකක් එන්නේ නැති වෙයි. මෙතන ලොකු ගස් ටිකක් තිබුණා නම් බලා ගන්න තිබුණා හුළඟ තරම. මේ පොඩි පඳුරු නම් හෙල්ලෙන්නේ නැහැ. හරිම හයියයි හුළඟට ඔරොත්තු දෙනවා. මේ පඳුරු දුමුරු පාටට තියෙන්නේ තාම මේ වින්ටර් එක නිසා. තව ටික දවසකින් ස්ප්‍රින්ග් එක එද්දී මේ පඳුරු හරිම ලස්සනට කොළ පාටට දළු දාලා මෙන්න මේ වගේ මුළු පළාතම කොළ පාටට බලන්න පුළුවන්. මේ අපිට හුළඟ උපරිම විදියට දැනුණු තැන අපි නැවතුණා ඇවිදගෙන යන්න බැරි නිසා මම මෙහෙම පිටිපස්සට ඇලවිලා හිටිය කියලා මාව වැටෙන්නේ නැහැ හුළඟ මාව අනිත් පැත්තට තල්ලු කරන නිසා. මේක තමයි ප්‍රසිද්ධ ලෑන්ඩ්මාර්ක් එක. හරි මේ තින්නේ මේ පාරෙන් තමයි යන්න තින්නේ. රත්නදවයි රොබින් හට් කේවෙන් පල්ලෙහාට ගහලා ඉච්චක පැත්තට පොඩ්ඩක් ගිහලා view එක तीन बैल्कनी का वीडियो इतना रास्ते निकल आ रही है। යන්න වෙන්නේ අතන වතුර පිරලා මාර විදියට. දැස්සින්ද දැන් වතුර ටික පිරලා වතුර වේරෙන්න වෙලා යනවා. ඒකේ ප්‍රශ්නේ දැන් සපත් දෙක කරලා යන්න පුළුවන් යනවා නම් ඒවල දැන් තෙම ගන්න හිතෙන්නේ නැහැ නේ. අපෝ මුඩ කුදුරක් යන්නත් ඕනේ ගිහින්ද සවත්තු කකුල් තෙම ගන්න බෑ දැන්. අපිට අද යන්න බැරි වුණා කේව් එකේ වතුර නිසා. ඔයාලට බලාගන්න වීඩියෝ එකක් දාන්නම්. මෙන්න මෙහෙම තමයි කේව් එක තියෙන්නේ. එතන පොඩි බැල්කනි එකක් වගේ තියෙනවා. ඉතින් ඕක තමයි පීක් ඩිස්ට්‍රික්ට් එකේ රොබින් හුඩ් කේව් කියන්නේ. Bit windy, sir, isn't it? Yeah. And it's flooded here. Oh, it's flooded? Yeah. Oh, okay. It's a bit risky, isn't it? It is. With the wind as well. අපි මෙතන උඩ ඉඳන් මෙහෙම ඉල්ල ඉස්සන පාරක ගිහිල්ලා දැන් මේ අර පාරකට ඇවිල්ලා ඉන්නේ. එතනින් උඩට යන්න ඕන වාහනේ තිබුණ තැනට. හිතපු තන සුන්දරුන්නේ නැහැ ගවන මේ අපි යන හිතපු තැනට යන්න බැරි වුණා වැස්සෙන්ද එතන පුළවෙන්ද ගොඩක් මාරු.
එතන ගල් පෙන්නුනේ ඊට මෙහා බස් තියෙන මෙන්න මෙතන තමයි කේව් එක බල්කනි එක. ඒ පාර්තිගේ එන්න වාහනේ නවතුපු තැනට. මේ පාරේ ගහලා තිනවා බයිසන් ගවයෝ ඉන්නවා, ගෝඩ්නු ඉන්නවා කියලා. හැබැයි පේන්නේ එක සතුටක් නැහැ. සමහර වෙලාවට රැ වුණාම එනවා ඉති පාරට. මේ ඉන්න අපේ බයිසන් ගවයා. බයිසන් එළදෙන. දැන් අපි ආපහු වාහනේට